පින්වතුනි, මේ කාරණාව හොඳට හිතට ගන්ට. ඔයාලා මේ සමාජ ජීවත්වීමේදී ඔයාලගේ අතින් යම් යම් වැරදි අඩුපාඩු වෙන්ට පුළුවන් වෙලා ඇති. ඉතින් ඔබ ඒ වැරදි අඩුපාඩු නිවැරදි කරගන්ට. වැරදි අඩුපාඩු වුණා කියලා, පව්කාරකම් වුණා කියලා, පව් වැඩ සිදු කළා කියලා ඔබ තැවි තැවි පසු තැවි ඉඳලා තේරුමක් නැහැ. ඔබ පසු තැවෙන්න ඔබට වේදනාවයි එන්නේ. ඒ වගේම පාපයක් පමණයි එකතු වෙන්නේ. ඔබ මානසිකව බිඳ වැටෙන්න පුළුවන්. ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි ඒවා අමතක කරන්නට. ඒවා අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගන්න. අලුත් විදියට හිතන්න. පෞකාර සිතුවිලි වෙනුවට, පෞකාර ක්‍රියා වෙනුවට පින් සිතිවිලි සිතේ ඇති කරගන්න. පින්කාරකම් කරන්න, දන් දෙන්න, සිල් රකින්න, බණ භාවනා කරන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න. එවිට ඔබට පුළුවන් ඔබගේ අතීතය තුල සිදුවෙච්ච වැරදි අඩුපාඩු පෞකාරකම් අමතක කළා. නිවැරදි පුද්ගලයෙක් විදිහට, හොඳ පුද්ගලයෙකු විදිහට, පුණ්‍යවන්තයෙකු විදිහට ජීවිතය ඉදිරියට ගෙන යන්න. එය ඔබට භාග්‍යයක් ගෙන ඒවි. එය ඔබට මෙලව පරලොව දෙලොවම යහපතට වැඩ සලසාවි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.